ඔයාලා හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද විශේෂ වීඩියෝ එකක් ගේන්න හිතුවේ. පුංචි ස්තුති කිරීමක්. පුංචි නෙමෙයි ඒක. ලොකු ස්තුති කිරීමක්. ලොකු කියන්නේ ඉතින් මට වචනෙන් කියන්න බැරි තරම් ස්තුති කිරීමක් කරන්න ආවේ. ඉතින් මම මෙච්චර දවසක් මුදා ගන්න සත්තු මං තියාගත්තේ මගේ ගේ ඇතුලේ. ඉතින් මුදාගෙන ඇවිල්ලා මට ඒ වෙලාවෙම සත්තු ටික නිදහස් කරන්න යන්න බෑ. මොකද අල්ලලා අයි අපි සත්තුන්ව නිදහස් කරන්න යන්න ඕනේ විශාල ඒ කියන්නේ ලොකු දුර ප්‍රමාණයක්. ඉතින් මං සාමාන්‍යයෙන් යන්නේ සති දෙකක් නැත්නම් සතියක් සත්තු එකතු කරලා මොකද හැමදාම මුදා ගන්න සත්තු දවස ගානේ අරන් යන්න අමාරු නිසා තමයි ගෙදර තියාගෙන සත්තු එකතු කරලා ගිහිල්ලා දාන්නේ. ඉතින් මේ මම ඔයාලට පෙන්නන්නම් තව පුංචි ස්තුති කිරීමක් කරන්න තියෙනවා. ඊට කලින් මම පෙන්නන්නම් මෙච්චර දවසක් මම සත්තු තියාගත්තේ කොහොමද ගේ ඇතුලේ. ඒ සත්තු කොහොමද මං එක්ක ඉන්නේ කියලා මම ඔයාලට පෙන්නන්නම්. බොරු නෙමෙයි මෙච්චර දවසක් තිබ්බේ එහෙම. ඔයාලට මම පෙන්නන්නම්. ඉතින් මේ දින ඔය කාමරේ විතර සත්තු දින් ඉතින් අද වෙනකන් තිබ්බේ මෙච්චරයි. මම සත්තු ගොඩක් නිදහස් කරා. දැන් ඉන්නේ ටික ප්‍රමාණයයි. ඉතින් මේ හැම කූඩේකම ඉන්නේ සත්තු. ඇඳ යටත් ඉන්නවා. මම ඔයාලට පෙන්නන්නම් සත්තු ටික. මේ ඉන්නේ මංගාව ප්‍රතිකාර ලබන ගැරන්ඩියේ. මුදාගත්තු නයි පැටියේ. යානම් වසයි. මේ වගේ ඉන්නේ විශාල ප්‍රමාණයේ නාගේ. මෙතන ඉන්නේ අඩි 4ක වගේ තිත් පොළඟේ. මෙතන තමයි මම නිදාගන්නේ සත්තුත් එක්ක. ඉතින් මේක තමයි මට තිබ්බ විශාලම ඒ කියන්නේ ඒක මට කරදරයක් නෙමෙයි. තව සත්තු ඉන්නවා මං ගාව ලොකු ප්‍රමාණයක් ඉන්නවා. ඉතින් මේ වැයෙත් ඉන්නේ මේකෙත් ඉන්නේ පොළඟේ. මේකෙත් නයෙක් ඉන්නවා. මේකේ මුදාගත්තු නයි බිත්තර වගේක් තියෙනවා. ඉතින් දැන් ගොඩාක්ම හේතුව තමයි මෙයාලා. දැන් සාමාන්‍යයෙන් මේ වගේ ලොකු පිඹුරුව හම්බුනාට පස්සේ මේ වගේ ඇත්තටම පෙට්ටි මදි. ඒ කියන්නේ මේ බොක්ස් වල යාලව තියන්න ඉඩ ප්‍රමාණය ගොඩක් මදි. ඉතින් මේ මෙයාලා එහෙම ලොකුයි. මේ ඉතින් ඒ විදිහට මුදා ගන්න සත්තු මට తాවකාලිකව රඳවා ගන්න. ඒ කියන්නේ කැලේට නිදහස් කරනකන් රඳවා ගන්න. ඒ සත්තුන්ටම විශේෂ කරලා මට කුටියක් ඕන කරලා තිබ්බා. ඉතින් මට ඒක හදලා දුන්නේ තාරකා රාමනායක අක්කයි යාගේ නම්ගි කීත්නි පතිරණ අක්කයි. ඉතින් එයාලට තමයි මම විශේෂයෙන් ස්තුතිවන්ත වෙන්න ඕනේ. මොකද මේකේ සම්පූර්ණම වියදම් ඒ කියන්නේ හැමදේම මේකේ සම්පූර්ණ වියදම දරුවේ ඒ අක්කලා. ඉතින් ඒ අක්කටයි එයාගේ නංගිටයි ඉතින් මේ පිනත් වෙන්න කියලා ඉතින් මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් මම ඔයාලට මේ හදපු කුටිය මම ඔයාලට පෙන්නන්නම්. ඉතින් සබහාදහමට අධිපති ශිව දෙවියන් ඉන්නවා ඉතින් මෙතන. ඉතින් ඒත් එකම තමයි මේ අඹ ගහ යට තමයි මේ කූඩුව තියෙන්නේ. කූඩුව නෙමෙයි මේක ගෙයක් ඇත්තරම සත්තුන්ට. ලොකු ඉඩ කඩක් එක්ක මේක හදලා තියෙන්නේ. නැග සත්තුන්ට හුස්ම ගන්න මේ වගේ සිදුරු තියෙනවා. මකුලෙකුත් තියෙනවා. ඒ වගේම තමයි කියන්න ඕනේ. ඉතින් හුස්ම ගන්න මේ සිදුරු ඇරෙන මේ සත්තුන්ට එළින සතෙක්ටවත් මේක ඇතුළටත් එන්න බෑ. මේකෙන් සතෙක් එළියට යන්නත් බෑ. කිසිම ප්‍රශ්නයක් නැහැ මේකෙන්. ඔක්කොම සම්පූර්ණයෙන් සීල් කරලා තියෙන්නේ. වටේම සීල් කරලා තියෙන්නේ. ඉතින් මේකේ ලොකු ඉඩකඩක් තියෙනවා සතෙක්ට ඉන්න. මේකට අද ගෙදර ඉන්න සත්තු ටික මම මේකට තියනවා. ඉතින් මම මේකට බලාපොරොත්තු උනේ ඒ අක්කලගේ අතින්ම සත්තු ටික මේක ඇතුළට දාන්න. ඒ අක්කලට ඉතින් වැඩ රාජකාරීත් එක්ක එන්න අපහසුතාවයක් තියෙනවා. ඉතින් මං අද සත්තු ටික මේ කුටිය ඇතුළට දානවා. ඉතින් තාරකා රාමනායක අක්කේ කිත්මි පතිරණ අක්කේ ඔයාලට ගොඩාක් පින්වත් වෙනවා. ඉතින් මේක තමයි ලොකුම අඩුපාඩුව. ඒ වගේම අක්කේ ඔයාලා මට ඒ සත්තු දාන්න අවශ්‍ය පෙට්ටි ඒ වගේම බෙහෙත් වලට වියදම් ලොකු ප්‍රමාණයක් මං වෙනුවෙන් දරලා තියෙනවා. මං වෙනුවෙන් කියන්නේ සත්තු වෙනුවෙන් දරලා තියෙනවා. ඉතින් අපි මේ සත්තු ටික මේ කුටිය ඇතුළට දාමු. ඇත්තට මේක ඇතුළ මාර සීතලයි. ඒ කියන්නේ සත්තුන්ට කිසිම ප්‍රශ්නයක් නැහැ. ගහක් උඩ තියෙන්නේ. මේක රත් වෙන්නේ නැහැ අවුවට. මෙතන හෙවණයි. අපි මේ සත්තු ටික මේක ඇතුළට දාමු.
වගේම සත්තු වෙනුවෙන් ඉන්න හැමෝටම මට ශක්තියක් වෙන හැමෝටම ගොඩාක් ස්තුතියි වගේම ගොඩාක් පිං. ඉතින් ඉදිරියටත් මේ සතුන්ගේ ජීවිත බේරගන්න මගෙන් දෙන්න පුළුවන් උපරිම සහයෝගය මන් දෙනවා. ඉතින් ඔයාලා මට දෙන ශක්තිය නිසා තමයි මේ දේවල් ඉදිරියට මට කරගෙන යන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයාලට ගොඩාක් පිං.